සියඹලා ටික්කා පළමු කොටස. ඔන්න එක්තරා ගමක යුවලකට පිරිමි දරුවෙක් වුණා. එයා දක්ෂයි සියඹලා ඇටයක් අඩගෙන ඕනෑම ඉලක්කයකට විදින්න. කවදාවත් එයාට ඉලක්කය වැරදුනේ නැහැ. ඒ නිසා මේ ගමේ අය එයාට කියපු නම තමා සියඹලා ටික්කා. ඔන්න දවසක් මෙයාගේ අම්මයි තාත්තයි වැඩක් පැවරුවා. මොකද්ද දන්නවද? පුතේ අපි ඈනට යනවා. අපි එනකන් ගේ බලාගන්න. පිට කාටවත් ගෙට යන්න දෙන්න එපා. අම්මා එහෙම කිව්වා. අනේ ඔව් පුතේ. අපේ බඩමුක්කු නැති වේවි. කාටවත් ගේ ඇතුලට යන්න දෙන්න නම් එපා. තාත්තා කිව්වා. සියඹලා ටික්කා එතන පටන් ගේ මුල් කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ පත්තෑයෙක් ගේ කණුව මත ඉන්නවා. සියඹලා ටික්කා දැක්කා. ඌ ගේ පැත්තේ හැරෙනවා දැක්කම ටික්කා පත්තෑයාට අවවාද කරා. යන්නේ මොනවා ගේ ඇතුළද? ඒත් පත්තෑයා ගේ ඇතුළට යන්න අඩියක් දෙකක් තිබ්බා. කලබල වුණු ටික්කා පුංචි ගලක් විද්දා. ගල වැදුණු පත්තෑයා තුවලා ගිහින් වහලයට ගොඩ වුණා. ටික්කා කෑ ගසද්දී පත්තෑයා වහලේ පොල් අතු අස්සට ගියා. මින් කෝප වුණු ටික්කා පත්තෑයා පුච්චන්න වහලයට ගිනි තිබ්බා. වහලය ඕගාලා ඇවිලුණා. පත්තෑයා පැනදිව්වා. එය නුදුටු ටික්කා ඇඳුම්පත හිරිතේ නාන්න මොඩ පත්තෑය. කියා සතුටින් උඩ පැන්නා. ගේ ගිනි ගන්න ආරංචියට අම්මයි තාත්තයි දුවගෙන ආවා. දැවී ගොස් දුම් දමන ගේ දැකලා හිසේ අත් ගසමින් වැළපුණා. මෝඩ සියඹලා ටික්කාගේ හපන්කම ගමටම ආරංචි වුණා. මේ ටික්කාගේ කතා වලින් එකක් පමණයි හොඳේ.